ජෙසුපීටයි පියාණන් වහන්සේගේ කරුණාවෙන් පිරුණු ආශිර්වාදමත් දවසක් වේවා මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. අද දවසේත් පියාණන් වහන්සේ ආත්මයන්න් තුළින් ඔබත් මගේ ජීවිතය වෙනස් කරන්න පිණිස හදවතට කතා කරන්නට යනවා. අපි අද දවසේ බලන්නට යනවා 1 යොහන් 3 වෙනි පරිච්ඡේදයේ පද කිහිපයක්ම අපි ඉක්මනින් බලන්නට යනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ සහ යක්ෂයාගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළසේක්දැයි බලන්න අපි එබඳු වෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑදින්න බැවින් අපද හඳුනන්නේ නැත. මේ වචනේ තියෙන විදිහට ඒ වචනේ කියන්නේ දෙවියන් වහන්සේ අපිට කෙරුවා වූ අපිට දුන්නා වූ ප්‍රේමය ගැන අපි දන්නවා. කොහොමද උන්වහන්සේ අපිට ප්‍රේම කරේ? උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයව උන්වහන්සේ මරණය විඳින පිණිස පොළවට එවන. හැබැයි අපි කවුරුත් පියාණන් වහන්සේව දැකලා නැහැ. අපි බලමු ඊට පස්සේ පදේ ප්‍රේමවන්තයනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. මක් නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. ඔබ අද දවසේ විශ්වාස කරනවද? ඔබේ හදවත කොයි වගේ තැනකද තියෙන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද? අද දවසේ ඔබ සිතින් හදවතින් කියාගන්න, ඔබ සමගම කතා කරන්න, මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමත් නැත්නම් දෙවියන් වහන්සේගේ පැමිණීම බලා සිටින දරුවෙක්. මේ වචනේ කියන දෙවියන් වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නට යනවා. අපි දරුවන් හැටියට ඒ පියාණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙනුයි අපි ජීවත් වන්නේ. ඊට පස්සේ 3 වෙනි පදයේ උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දිනම උන්වහන්සේ පිරිසිදු සිටින්නාක් මෙන් තමුන්ම පිරිසිදු කරගනිති. මොකද කියන්නේ? දෙවියන් වහන්සේ ගැන මේ බලාපොරොත්තුව තිබෙන මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම, උන්වහන්සේගේ පැමිණීම ගැන බලා සිටින දෙවියන් වහන්සේගේ දරුවා මොකද්ද කරන්නේ? උන්වහන්සේ පිරිසිදුව ඉන්නවා වගේම තමන්වම පිරිසිදු කරගන්නවා කියලා කියනවා. අපිට තිබෙනවා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේව අපි ගැලවුම්කාරය විදිහට පිළි අරගෙන යන මේ ජීවිතේ අපිට ඒ නොදන්න කමේ කාලයේ තිබුණු පව් කර අපිට උන්වහන්සේ සමග ගමන් කරන්නට බෑ. අපිට තිබෙනවා අපේ ජීවිතයේ තිබෙනා වූ එක දුර්වලකම් එකින් එක ඒ දේවල් ඉවත් කරමින් අපේ ආත්මය පිරිසිදු කරගන්න, අපේ හදවත මනස පිරිසිදු කරගෙන දෙවියන් වහන්සේට පූජාවක් ලෙස ජීවත් වෙන්නට. ඊට පස්සේ 4 වෙනි පදේ කියන්නේ පව් කරන සෑම දිනම නොපනත්කමද කරති, පාපය නම් නොපනත්කමය. ඔබ තුළ පාපයක් දුර්වලකමක් තිබෙනවා නම් උන්වහන්සේගේ වචනේ කියනවා පව් කරන සෑම දිනම නොපනත්කම කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන මේ ආඥාවන් පනත් අපි පවත්වන්නේ නැති එක තමයි පාපය කියලා කියන්නේ. උන්වහන්සේගේ ආඥා පවත්වන්නට නම්, උන්වහන්සේගේ කැමැත්ත දැනගන්නට නම්, උන්වහන්සේගේ හදවත තේරුම් ගන්නට නම් අපි ශුද්ධාත්මයන් වහන්සේ සමග නිතර සම්බන්ධ වෙමින් උන්වහන්සේගේ මේ වචනය කියවලා උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද, ආඥාවන් පනත් මොනවද කියලා අපි දැනගන්නට ඕන. උන්වහන්සේ අපිට ආදරය කළ ලෙසම අපිත් උන්වහන්සේට ආදරය කරන්නට ඕන. අපි 6 වෙනි පදේ කියවලා ඊට පස්සේ 8 වෙනි පදේ කියවු. යමෙක් උන්වහන්සේ තුල පවතීද ඔහු පව් කරන්නේ නැත. පව් කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේව ඇඳිනගත්තේවත් නැත. මගේ සහෝදරයා සහෝදරී, මේ පදයේ දෙස අපි ගැඹුරින් අද දවසේ බලන්නට ඕනේ. උන්වහන්සේගේ වචනේ තවත් තැනක කියන්නේ මේ වචනය දෙමුහත් කඩුවක්, දෙපැත්ත කැපෙන කඩුවක්. අපි දෙවියන් වහන්සේව අඳුරගෙන අපි තවත් පව් කරනවා නම් මොකක්ද කියන්නේ? පව් කරන තැනැත්තේ උන්වහන්සේව දුටුවේවත් හඳුනාගත්තේවත් නැත කියලා කියනවා.
එසේනම් අපේ ජීවිතය අපි සම්පූර්ණ වෙනසකට එන්නට තිබෙනවා. ඔබ අද දවසේ කල්පනා කරලා බලන්න, පාපය අත්හැරීමට අකමැති නිසා ඔබ දෙවියන් වහන්සේවත් හඳුනන්නේ නැතුව ඔබ විනාශ වෙලා යනවද? නැත්නම් ඔබ තුල තිබෙන එක වැරදි පාප එකින් එක ඉවත් කරගනිමින් දෙවියන් වහන්සේ පිරිසිදුව ඉන්නා වගේ තමන්ව දවසින් දවස පිරිසිදු කරගනිමින් අලුත් කරගනිමින් උන්වහන්සේ තුල සදාකාල ජීවනයට ඇතුල් වෙනවද කියලා. ඊට පස්සේ 8 වෙනි පදේ කියන්නේ පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක්නිසාද යක්ෂයා පටන් ගැන්මී සිට පව් කරන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. ඔබ යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට ආදරය කරන කෙනෙක් නම් අද දවසේ මේ පදය ඔබට තදින් ඔබේ හදවතට දැනෙන්නට යන පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. අද දවසේ ඔබ කල්පනා කරලා බලන්න. අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා කියලා අපි කොහෙටද ගමන් කරන්නේ? අපි දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන මනුෂ්‍යයන් කියලා අපි මොනවද කරන්නේ? අපි අනිත් මනුෂ්‍යයන්ට ආදර්ශමත් ලෙස ජීවත් වෙනවද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපි තුල යක්ෂයාගේ ක්‍රියාවන් තිබෙන්නට බෑ. අපි අලුත් වෙන්නට ඕනේ. අපි පසුතැවිලි වෙලා දවස ගානේ අපේ ජීවිතය අපි පිරිසිදු කරගන්නට ඕනේ. අපි තුල පාපය නැතයි කිව්වොත් අපිමම රවට්ට ගන්නවා. අද දවසේ දෙවියන් වහන්සේ ඔබටත් මටත් කතා කරන්නේ පාපය තුල සිරවෙලා සිටින සීමාවෙන් අද දවසේ ඔබ එළියට එන්නට ඕනේ. ඔබ දනගසන්න උන්වහන්සේ ඉදිරියේ ශුද්ධාත්මයන් වහන්සේකින් ඉල්ලන්න බලය උන්වහන්සේ ඔබව අලුත් කරන්නට යනවා. උන්වහන්සේ ඔබව සුළු කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබව කොන් කරන්නට යන්නේ නැහැ. නමුත් ඔබේ හදවත දෙවියන් වහන්සේ බලලා ඔබට උපකාර කරලා ඔබව අලුත් මිනිසෙක් කරන්නට යනවා. ඔබව බලවත් කරන්නට යනවා. ඔබ බොහෝ මිනිසයන්ට ආලෝකය දෙන මිනිසෙක් කරන්නට යනවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, වහන්සේට ස්තුතියි මේ වචනය නිසා. ස්වාමීනි, අද දවසේ මේ වචනය බලනකොට ස්වාමීනි අපිට බය ඇති වෙනවා. ස්වාමීනි වහන්සේ කෙරෙහි ස්වාමීනි ඔබෙන් ඉල්ලන්නේත් ස්වාමීනි වහන්සේ කෙරෙහි ප්‍රේමයත් බයත් ඇතුව ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. ශුද්ධාත්මයන්නි, පාපය ස්වාමීනි ඒක යක්ෂයාගේ අපේට අයිති නෑ. ස්වාමීනි ඔබ වහන්සේ තුල ස්වාමීනි යහපත්කම ස්වාමීනි මනුෂ්‍යයන්ට ප්‍රේම කරමින් ධර්මිෂ්ඨකමින් ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. ශුද්ධාත්මනි ඔබගේ දෑතට බාර වෙනවා. නාසරී යේසුස් වහන්සේගේම අතිශුද්ධ නාමයෙන් ආමෙන්.